කාලය කියන දේ මොනතරම් වේගයෙන් ගෙවිගෙන ගියත් සමහර නිර්මාණ සම්බන්ධ මතකයන් තියෙනවා අපේ හිතේ හැමදාමත් රැඳිලා තියෙන. කොයිතරම් කාලය ගෙවිලා ගියත් සමහර නිර්මාණවල නම් කිව්වහම අපිට මතකයි නේද? ඒක තමයි අපේ පරණ නිර්මාණකරුවන්ගේ තියෙන විශේෂත්වය. ගංගා සහ නිශ්ශංක කාටද අමතක? බෝඩිම ඔබට මතකයි නේද? ඉතින් මෙවැනි නිර්මාණ ගොන්නක හිමිකරුවෙක් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කවුද මේ? අපේ ආදරණීය නිර්මාණකරුවා බර්මින් ලයිලි ප්‍රනාන්දු. ආයුබෝවන් අයියේ. ආයුබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල ඔබගේ වැඩ කටයුතු? ගොඩාක් වැඩ පහුගිය දවස්වල පහුගිය කාල සීමාව කරා. දැන් මම මේ අවුරුද්ද කැප කරලා තියෙන්නේ නිර්මාණයක් කරන රෙඩිය කරපු නිර්මාණ තව 3ක් තියෙනවා මට පෙන්න ගන්න. ඒවා දේශපාලන හේතුන් නිසා ඒ තුනම පෙන්න ගන්න බැරි වුණා අවුරුදු ගාණක්. ඒකෙන් දේදුණු පාලම කියන සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදය ගැන කරපු ජනජාවාර්ගික සංවිධානය ගැන කරපු නාට්‍යයක් තියෙනවා. ඒක පෙන්වන්න ලෑස්ති වෙනවා. ඒක මම හිතන්නේ මේ අවුරුද්ද ජාතික රූපවාහිනියේ පෙන්වන්න පුළුවන් පෞද්ගලික නාලිකාවක අපි කරපු කොමඩි බෝඩින් වගේ කොමඩි වැඩසටහනක් තියෙනවා. ඒකත් පෙන්වන්න ලෑස්ති වෙනවා. එතකොට ඔබ මේ කලාවට අවතීර්ණ වෙන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහටද? ඔව් මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම කලාපෙළ සිනමා පාඨමාලාව කරනවා GDL පෙරේරා 1969. ඒක පළවෙනි සිනමා පාඨමාලාව අපිට කියන්නේ තිස්ස අබේසේකරලා ඩිබි නිහාල් සිංහල සුමිත් අමරසිංහල තිස්ස කාර්යවසම්ලා ඒ වගේ අය තමයි අපිට කියන්නේ. ඒ පාඨමාලාවේ මාත් එක්ක හිටියා අයිඑන් හේවසම් මිහරක්කා කරපු HNP ෆර්නෑන්ඩෝ සේන සමරසිංහගේ සහාය අධ්‍යක්ෂක. එතකොට ස්ටැන් යාල්විස් කියන සංස්කරණ ශිල්පියා වසන්ත ඔබසේකරගේ සංස්කරණය කරා. ඒ වගේ ගොඩක් දෙනෙක් හිටියා. ඒ පාඨමාලාවේ තමයි මම ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේ අපිට ඒ දවස්වල කෙටි චිත්‍රපටයක් කරන්න ගියාම රූපවාහිනියේ චිත්‍රපට සංස්ථාවෙන් අපිට සිද්ධ වුණා කෙටි චිත්‍රපටයක් කරලා තමයි සහතිකය ගන්න. මට මතකයි මම 1971 දී කෙටි චිත්‍රපටය සනාතන ගැටුමක් කියලා කරා. ඒක රංගපෑවා ඩග්ලස් රණසිංහ. ඒක සිද්ධියක් මතකයි. ඒ කෙටි චිත්‍රපටය කරනකොට මට ඩී.බී. නිහාල්සිංහ කැමරා උපකරණ සම්පූර්ණ නොමිලේ දුන්නා. ඉතින් මට අදත් මතක් කරනවා බලන්න අපිට ඒ ප්‍රවීණයන් අපිට කරලා තියෙන උදව් තිස්ස අබේසේකර තමයි මාව ඒ කෙටි චිත්‍රපටය කරන උනන්දු කරේ. ඉතින් මම ඒ දෙන්නව මතක් කරන අතීතයේ අවතීර්ණවනේ එහෙමයි. එතකොට ඔබේ කුඩා අවධිය කොහොමද? අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මගේ කුඩා අවධිය මොරටුවේ සංගීතයට බර පැත්තක මම හිටියේ. මගේ ක්ලාස්මේට්ලා තමයි ඔය මට මතකයි මේ ගෝල්ඩන් චැම්ප්ස් වල චානක බර ලංකිකගේ හස්බන්ඩ්. ඒ කියන්නේ මගේ ක්ලාස්මේට්ලා. ඉතින් අපි සංගීතයට බර අන්තික ක්‍රිස්තියානි පවුලක් සංගීතයට බර මමයි ටෙන්සන් කුරේ ගිවන්තාර්ථ සාදුයි මොරටුවේ ගිවන්තාර්ථ සාදුයි දිනේෂ් ප්‍රේසාදුයි එකට තමයි හැදුනේ. එක ගමේ එක පල්ලිය අපි හැදුනේ. ඉතින් අපි තුන්දෙනාම ඒ කාලේ නිර්මාණ කරන්න ප්ලෑන් කරා. ටෙන්සන් කුරේ පසු කාලේ මගේ බෙස්මන් වෙනවා. මම පළවෙනි චිත්‍රපටයේ ටෙන්සන් කුරේගේ මමයි අධ්‍යක්ෂණය කරන්න එක ආවේ නෑ. එතකොට ගිවන්තා දිනේෂ්ලාද ඔක්කොම ඒ ආරම්භය අපි ඒ ගමේ. ඊට පස්සේ මම වේල්ස් කුමාර විද්‍යාලයේ මගේ ගුරුතුමා තිස්ස ගුණවර්ධන මම හිත ආඩම්බරෙන් මතක් කරනවා. තිස්ස ගුණවර්ධන යටතේ 1963 දී මම එතුමාගේ පළවෙනි නාට්‍ය රංගපානවා. ඒක තමයි මගේ පළවෙනි නිර්මාණය මම කරපු. එතුමා පසුගිය කාලේ පසු කාලෙකදී එතුමාගෙන් බිහි වෙනවා මේ ජගත් චමිලලා, අශේන් මංජුරලා, කාංචන කොඩිතුවක්කුලා, ටිරන් මද්දුමීලා එතුමාගෙන් බිහි වෙනවා. ඉතින් මම එතුමාවත් මතක් කරන වේස් කුමාර විද්‍යාලයේ ඒ ගුරුවරයා තමයි මගේ කලා ජීවිතේ ඉස්සෙල්ලා මට නවකතාවක් කියවන්න දෙන්නෙත් ඒ ගුරුතුමා. එතකොට ඔබේ පාසල් කාලයේදී ඔබ කලාවට සම්බන්ධ වුණේ මොන ආකාරයෙන්ද? කලාවට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. මට මතකයි ඒ දවස්වල මම පාසල් කාලේ සිනමා සංගමයක් දාගත්තා. ඒ සිනමා සංගමයේ මම කෙටි චිත්‍රපටයක් පෙන්වනවා. ඒක අවස්ථාවේ ඉස්කෝලේ කෙටි චිත්‍රපටයක් පෙන්වනවා කියන්නේ ලොකු දෙයක්. චෙකෝස්ලෝවාකියානු තානාපති කාර්යාලයේ ප්‍රොජෙක්ටර්ස් ගෙනල්ලා මම කෙටි චිත්‍රපට පෙන්වනවා ඉස්කෝලේ සිනමා සංගමයක් කරා. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ චිත්‍රපට පිස්සෝ. උපාධි කරේ විද්‍යුත් විශ්වවිද්‍යාලේ. එතකොට ඒ කාලේ තමයි මම කෙටි චිත්‍රපටයක් කරන්නේ. ඒ කාලේ තමයි සිනමා
පාඨමාලා කරන්නේ. ඒ කාලේ තමයි සිනමා සංගරා කරන්නේ. සිනමා සංගරාවුත් කරා මමයි චන්දන සිල්වා. චන්දන සිල්වා කියන්නේ සිනසිත් සංගරාවේ කතෘ. චන්දන සිල්වා තමයි මගේ පළවෙනි කෙටි චිත්‍රපටයේ කැමරමන්. ඉතින් අපි සනාතන කෙනෙක් චිත්‍රපටයේ කරන්නේ උපාධිය කරන අතරතුර. උපාධි අපේක්ෂකෙක් වශයෙන් ඒකත් කරනවා. සිනමා සංග්‍රහකුත් කරනවා සිනරියෝ කියලා. ගෙදරින් ලැබුණු සහයෝගය මොන වගේද? ගෙදර ආර්ථික ප්‍රශ්න හරියට දුන්නා. මගේ තාත්තා මැෂින් පාගලා මේ මහා ටේලර් කෙනෙක්. නැත්තම් මට මතකයි කොළඹ ගිහිල්ලා මේ රිදි ගෙනල්ලා රිදි කම්පැනි වලින් ගෙනල්ලා ඔය ආමියකට පොලිසියට ඇඳුම් මහනවා 100 ගණන්. නමුත් ගුවන්විදුලි සංස්ථාවේ ගීත නිතරම ගෙදර ඇහුණා. ඊළඟට මගේ යාළුවා ඒ දවස්වල ටෙන්ෂන් කොරේලා. ඩොන් ගයි චාලි කලාපසුබිම. ඒතර මගේ මල්ලි අද ඩොන් ගයි එක්ක ඒ චරිත කරන්න යනවා. එතකොට මගේ අනිත් මල්ලි මගේ මැරිච්ච මල්ලි කෙනෙක් හිටියා මිල්ටන් පෙරේරා සින්දු වේදිකාවක් ගානේ කී කියන. ඒ වගේ පවුලකින් තමයි මං ආවේ. එතකොට මේ පවුල් පසුබිමත් එක්ක ඔබට ලැබුණු පන්නරය මේ ගමනට බලපෑවා. ඒ මොරටුව ඉපදීම, සංගීත පවුලක ඉපදීම, ක්‍රිස්තියානි ගීත කොයාරකේ ඉඳීම, ඊළඟට චානකල වගේ ගෝල්ඩන් චයිම්ස් වගේ පිරිස පොඩි කාලේ ඇසුරු කිරීම, ඊළඟ ටෙන්ෂන් කුරේලා වගේ බොහෝ විනෝදකාමී යාළුවෝ ඉඳීම, දිවන්තරසා දිනේෂ් ප්‍රේසාද් වගේ පුජ්‍යල ඇසුරු කිරීම අපි ඔක්කොමටම ඒ කියන්නේ අපි ඔක්කොම එකට ගොඩ ආවා. ඔව් එතකොට ඔබේ විශ්වවිද්‍යාල කාලය තුල මේ සඳහා ලැබිච්ච පන්නරය කියන ඔබේ කලා ජීවිතය සඳහා ඔව් විශ්වවිද්‍යාල කාලය තුල තමයි මම පළවෙනි කෙටි චිත්‍රපටය කරන්නේ. මම ඒක උපාධ්‍ය අපේක්ෂකයෙක් වශයෙන් කෙටි චිත්‍රපටයේ සනාතන ගැටුමක් ඩග්ලස් රන්සිංහ තමයි ඒකේ රංගපාන්නේ. ඩග්ලස් රන්සිංහ මට හම්බෙන්නේ ජීඩීඑල් පෙරගේ ජීඩීඑල් පෙර දවසේ රොමියෝ ජුලියට් කතාව කියලා ජීඩීඑල් පෙර ගැන ලංකාවේ පළවෙනි සිනමා පාඨමාලා කරපු අධ්‍යක්ෂක. එයා තමයි සාම දහසක් සිතුවිලි කරේ. එතකොට එයාගේ යටතේ එයා පටන් ගත්ත කලාපෙළ සිනමා පාඨමාලාව. එතකොට මම ඇතුළු විශාල පිරිසක් ඒ සිනමා පාඨ පසුකාලීන පරාක්‍රම නිරියල්ලා සුනිල් ආරියරත්නත් ඒ සිනමා පාඨමාලාව කරා. එතකොට ඒකෙන් ලැබූ පන්නරේ. ඊළඟට මම අපිට පළවෙනියටම දුන්නේ ජීඩීඑල් පෙර කෙටි චිත්‍රපටයක් කරන්න විනාඩි 5ක. මට මතකයි නිලන්ති විජේසිංහ සහ පීබී මයිල්ලාව ඒ දෙන්න මේක රංගපෑවා. විනාඩි 5ක කෙටි චිත්‍රපටයක් කරා. ඉතින් ඒ කෙටි චිත්‍රපටයේ කරනකොට මට එක සිදුවීම මතක් වෙනවා. එක එක්කෙනාට ජීඩීඑල් පෙර වැඩ බාර දුන්නා. එක ඒ කියන්නේ සංස්කරණය කරේ අයියන් හේවසම් මට බාර දුන්නේ බස් එකේ සීට් වෙන් කරන්න. මම කොළ ගැහුවේ නැහැ. ඒ කියන්නේ නම් ලිව්වේ නැහැ. මට බැනිල්ලක් මං හිතාගත්තා. මං ඒ බැනිල් නිසා මං හැදුණා කියන්නේ මං ඊට පස්සේ සිනමාවේ වැරදි නම් කරේ නෑ. මොකද්ද? මම ඒ කමාන්ඩ් එක ඊට පස්සේ කරන්න ගත්තා මගේ සිනමාව. ඒ අත්දැකීම ඔබේ ජීවිතයේ අද වෙනකම් මේ සාර්ථක ගමනට සෑහෙන්න බලපාන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මෙච්චර ගොඩක් මට ටෙලිඩ්‍රාමා 46කුයි සිනමා කෘතින් 4කුයි කරන්න පුළුවන් වුණේ මොකද? ඒ කමාන්ඩ් එක මට ආවේ ජීඩීඑල් පෙරයි. එතකොට ඔබේ විශ්වවිද්‍යාල කාලයෙන් පස්සේ ඔබ රැකියාවකට අවතීර්ණ වුණාද නැත්නම් කලා වැඩ කටයුතුම කරගෙන ගියාද දිගටම? මට වාසියක් වුණා. මොකද ඔය අපේ කාලේ මට මතක් වෙනවා 1971 ඉඳලා 77 වෙනකන් උපායධාරීන් ලංකාවේ 50000ක් විතර එක්ක වුණ රස්ස නැතුව. සිරිමා බණ්ඩාරනායකට අපි මට මතකයි කලගෙඩියේ පෙළපාලි ගියා අපිට රස්ස දියව කියලා උපායධාරීන්ට. මට ඒ අවාසිය ආවේ නැහැ. මට 71ේම පෞද්ගලික කේරි විද්‍යාලයේ ගුරුපත් වීමක් හම්බුණා. මට මතක් වෙනවා මාත් හිටපු උපාධිය හැමෝටම රස්ස හම්බුනේ. මගේ බිරිඳට පාර රස්ස හම්බුනේ 77 ඒ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ. විශාල උපාධි ප්‍රශ්නයක් ඒ කාලේ වුණා. මට එහෙම වුණේ නැහැ. මට කේරි විද්‍යාලයේ උපාධිය එන්න ඉස්සෙල්ලම රැකියාව හම්බුණා. මම කේරි විද්‍යාලයේ ජීවිතේ මම හරිම ආසයි කියන්නේ මගින් චන්න විජේවර්ධනලා, ජීවන කුමාරතුංගන්ට, ගාමිණී කොස්තලා ඒ වගේ කලාකාරයෝ බිහි වෙනවා. අධ්‍යාපනයෙන් ඉහළට ගිය ළමයි ගොඩක් ඉන්නවා. ඒ වගේ අය බිහි වෙනවා. ඒ කියන්නේ 70 දශකයේ අපි ගොඩක් වැඩ කරා. සිනමා සංගරා අපි කරා, කෙටි චිත්‍රපට කරා, සනාතන ගැටුමක්. ඉතින් ඒ කේරි විද්‍යාලේ ඊට පස්සේ මම කේරි විද්‍යාලයේ
සිසු කැරල්ලක් ගහලා අන්තිමට අපි වාස් කරනවා. කේරි විද්‍යාලයෙන් ඔබ ඉවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔව් කේරි විද්‍යාලයෙන් අපි වාස් කරාට ඉස්කෝලේ ලියුම් දෙන්න සිද්ධ වුණා. අපි කැමැත්තෙන් අස් වුණා කියලා. ඒක නිසා මට ආපහු උපත්වීමක් හම්බෙනවා ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ. මට මතක් කරන්න ඕන මම මේ සිද්ධිය ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ සුසුකමක් කියලා ගන්නේ හිටපු බ්‍රදර් ඇලෙක්සැන්ඩර් මාව අස්කරපු එක තමයි සුසුකමක් හැටියට ගන්නේ මේ ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ. ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ මට උගාක් නිදහස ලැබෙනවා. මම සාහිත්‍ය සංගමේ ගුරුවරයා වෙනවා. අපිට මතක් වෙනවා ඒ දවස්වල විරාගයේ 1986 විරාගයේ විකාශ පෙන්නනවා. මට මතකයි විරාගය චිත්‍රපටයේ සම්මන්ත්‍රණයක් පවා මම විශ්ව සිසුන් ලබ කරා. එතකොට ශාන්ත බෙන්ඩික් විද්‍යාලයේත් හොඳ සිසු පරපුරක් මට බිහි කරන්න පුළුවන් වෙනවා. අනිද්දා පත්‍රයේ ගවේෂණාත්මක පුවත්පත් රචනා කරන ඒ ශිෂ්‍යයා ඊළඟට නුවන් ලියනගේ net fm එකේ පත්‍ර මල්ලි ඒ වගේ සිසුන් පිරිසකට මම උගන්වනවා. ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ මම වැඩි කල් ඉන්නේ නැහැ. බෝඩිම ටෙල් නාට්‍යයක් 1989 මම කරා. මම විශ්‍රාම වැටුප ගන්න නැතුව ශාන්ත බෙන්ඩික් විද්‍යාලයෙන් ඉල්ලාස් වෙනවා. ඒක ගැන මට ටෙන්ෂන් එකක් නැහැ. ඊට පස්සේ මම බෝඩිම කරන්නේ. What do you mean? What? එතකොට ඔබට මේ කලා කටයුතු සහ රැකියාව දෙක එකට බැලන්ස් කරගෙන යනකොට ඇතිවෙච්ච ගැටලු ගොඩක් ඇතිනේ. ඒ ගැටලු ඇති වෙනකොට තමයි මම ඉල්ලාස්. ඒ කියන්නේ මට තේරුණා දැන් මම සිනමාවට අවතීර්ණ වෙන්න හදන්නේ ටෙලි නාට්‍ය මම ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ ඉන්නකොට නිවාඩු කාලේ ගංගා නිසංග කරා. ගංගා නිසංග කරලා ඉවරෙච්ච හැටි තමයි මට බෝඩිම කරන්න මේ මොකද්ද මේ චිත්‍රපටයක් කරන්න ආවේ. ඒතකොට මම දැනගත්තා මට තවදුරටත් බෝඩිම චිත්‍රපටි කරන්න හම්බෙන්නේ නැහැ මෙතන ඉඳලා. මම ඉල්ලාස්. පූර්ණ කාලීනව පූර්ණ කාලීන ඊට පස්සේ මම 1989 ඉඳලා අද දක්වා පූර්ණ කාලීනව මේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. එතකොට ඔබ පූර්ණ කාලීනව මේ කලාවට අවතීර්ණ වුණාට පස්සේ මං කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් පස්සේ එතකොට රැකියා සියල්ල ඉවත් වෙලා ඊට පස්සේ ඔබ පූර්ණ කාලීනව මේකට අවතීර්ණ වුණාම ඔබට දැනුනේ කොහොමද? නිකන් නිදහස් වුණා වගේ හැඟීමක් දැනුණාද? නෑ මට හැබැයි දැන් තේරෙනවා ඒ ළමයි එක්ක ගත කරපු ජීවිතය තරම් සුන්දර ජීවිතයක් නෑ. මොකද හේතුව මම ළමයි එක්ක අවුරුද්දට දෙපාරක් ස්කවුට් කැම්පින් යනවා. ඔය ජීවනලා එහෙම ඔක්කොම එක්ක අපි ගිහිල්ලා එකට කැම්ප් කරලා ළමයි එක්ක විනෝද වෙනවා. ඒ වගේ කාලයක් තිබුණා. නමුත් සිනමා ටෙලි නාට්‍යයක් මුල් යුගයේ මම ඉතා වින්දනයක් ලැබුවා. දැන් මගේ පළවෙනි ටෙලි නාට්‍ය ගංගා නිසංග පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්සේ මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසේ ඔබයි ගෙන ආවේ වසන්තය මලක්සේ ගංගා නිසංගමට මතකයි දැන් අද වගේ නෙමෙයි අයර් ස්ටේට් එකේ ෂූට් කරේ මම මට මතකයි එතකොට සුසන්ත චන්ද්‍රමාලිලා චම්පශ්‍රියානිලා නිල්මිනි තෙන්නකෝන්ලා දයා අල්විස්ලා මනෝරත්නලා සිරිල් ධර්මවර්ධනලා ජෝ දඹුලගලලා එතකොට ආයුෂ්මන්ත කැමරමන් ඒ අපි ඔක්කොම එකට එක නවාතැන් වලක ඉඳගෙන තමයි ෂූට් කරන්නේ අද වගේ නෙමෙයි ඒ කාලේ අද වගේ නෙමෙයි ඒ ඔක්කොම රැඳිලා හිටියා කවුරුත් ගෙදර යන්න අහන්නේ නැහැ
ඉතින් ඒ කාලේ හරි රසවත්. ඉතින් ඒ රසවත් භාවයේ දිගටම එකක් කරන් එකක් මට අනිත් එක හම්බුණා කරන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඒ ටෙල් නාට්‍ය වරනකොටම මට බෝඩි හම්බුණා. බෝඩි වරනකොට මට හම්බුණා සුරාසුර සන්නාලියනේ මල් කැකුලා ආපයතුරු දිවියන්ගේ ආපයතුරු පවනි ඔබගේ සුවඳ මල් පිපුනේ සීතල හිම අරනේ